අයිබෝවන් 2024 වර්ෂයට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වුණේ 2025 මාර්තු මාසේ. මාර්තු මාසේ පවත්වපු මේ විභාගය සඳහා ඉතිහාසය සම්මන්ත්‍රණය පවත්වපු අවස්ථාව තමයි මේ ඔබ දකින්නේ. දැන් ඔබ දකින්නේ ඔබේ පාසල් පෙළ පොතේ තියෙන ඔබ ඉතිහාසය විෂයට ඉගෙනගත්ත පුරාවස්තු වල අනුරූ කීපයක්. මහා ශිලාශුසානයක් ඔබ මේ දුටුවේ. වැවක ආකෘතියක් දැන් ඔබ දකිනවා. ඒ වගේම උඩරංච මඩමේ මැටි බඳුන. මේ ඔබ දකින්නේ බලංගොඩ යකඩ නිස්සාරණ උඳුන. මෙන්න මේක. මේ තියෙන්නේ ස්වභාවික සුළං බලෙන් ක්‍රියාත්මක වූ උඳුන. ඒකම ආදී මානවයන්ගේ අවශේෂ කොටස් ශුද්‍ර ශිලා මෙවලම් වලින් හදපු ගල් ආයුධයක් ඔබ දකින්නේ. ඊළඟට මේ තියෙන්නේ සීගිරියෙන් හම්බු වෙච්ච යකඩ නිස්සාරණ උඳුන, සීගිරිය අලකොළ වැව, උඩරංච මඩමේ නේවාසිකයේ ආකෘතියක්, උඩරංච මඩමේ වරිච්චි මැටින් තනපු නිවස තමයි මේ තියෙන්නේ. ඒකම ඔබ දැක්කා උඩරංච මඩමෙන් හම්බු වෙච්ච මැටි බඳුන වර්ණාලේපිත. නැවතත් ඔබ දකින්නේ මැටියොරු සුසානය. එහි දහනයට ඔක්සිජන් වාතය ලබාගත් මැටි නල තමයි මේ පෙන්눔 කරන්නේ. මේ අනාගත පුරාවිද්‍යා කොමසාරිස් මොකද ප්‍රශ්න නැහැ මොකද නේ ආර්ථ ශුෂ්ක අනිත් එක ශුෂ්ක ඔන්න ඔච්චරයි ඕකට වඩා දෙයක් ලියන්න එපා අනිත් කෑලි පටලව ගත්තොත් ලියන්න බෑ වරදින්න පුළුවන් මේ තුන් දෙනාගෙන් වඩා වැදගත් වෙන දෙක හතර අය අද මම එලේවත් කීපයක් ඔබට කියනවා ගෙස් කරලා කියනවා ඒක හරියටම හරි ඒක දෙන්න ඕනි රජතුමා මැතිනිය මහතා ඒවා අවශ්‍යයි අපි අපේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබේ නිපුණතාවයක් වනේ මාකිනිස්ටි මේකේ උඩ තියෙන අභිමතාර්ථය හා නිපුණතාවය ඒක බලනවාමයි යට ප්‍රශ්න වල ඒක අවුරුද්දක කාටවත් ලකුණු නැතුව ගියා දුවේ පුතේ ඒ ඔබ දුටුවේ අපොස සාමාන්‍ය පෙළ ඉතිහාසය ප්‍රධාන උත්තරපත්‍ර පරීක්ෂකතුමිය වන උපුලි සමරවීර මැතිනිය විශේෂ ආරාධිත දේශනයක් සඳහා අපේ ඉතිහාසය සම්මන්ත්‍රණයට පැමිණි අවස්ථාව. අපේ දරුවන්ට සෑම වර්ෂයකම විශේෂ ආරාධිත දේශනයකින් දරුවන් දැනුවත් කරන්න ප්‍රධාන උත්තරපත්‍ර පරීක්ෂකතුමිය පැමිණීම අපේ දරුවන්ට විශාල ආශිර්වාදයක්. දුවේ පුතේ සෑම වසරකම අපේ ඉතිහාසයේ පන්තියෙන් බිහිවන දක්ෂතම සිතියම් තරුව සහ තාරකාවිය මැප්පිස්ටා ඒ සිතියම් තරු විශිෂ්ට ලෙස සිතියම් ලකුණු කරපු දරුවන් තෝරා ඒ අය විශේෂ ඇගයීමට ලක් කිරීම අපේ පන්තියේදී හැමදාමත් සිද්ධ වෙනවා. මේ 2024 වර්ෂයේ මැප්පිස්ටා සිතියම් තරු ලෙස ජයග්‍රහණය කළ දරුවන්ට සාගර සවාරියක් සඳහා විශේෂ සන්නාම සහතික පත්‍ර ඒ කිව්වේ ඒ සඳහා නියමිත චෙක්පත් පිරිනමන අවස්ථාව ඔබ දකින්නේ. අභිදිවාසිය සමීපවම ඒක ඔබ දන්නේ එක මම කියලා දෙන්නානේ මලක්කල් සමුද්‍ර සංධිය දෙක ඔබ දන්නේ එක මලයාලම් ද්වීපය ඕන්න කියන්නේ ජාලි කියලා දුන්නා මේ ඒකම සමීප රූපයක් පැටල එකවල තමයි උඩ පොඩ්ඩක් අන්තල්ලා ගත්තා ඒ ටික විතරයි කියන්නේ ලෝහාවුද නැති ගල් වලින් තමයි වැඩ කරලා ගන්න ඒකට ස්ථිර නිවාසයකට මතක තිබුණේ තාක්ෂණයක් තිබුණේ නැහැ වෙයි කාලෙක ගල්වා වෙයි කියලා ආවද නැති පායන කාලේ නිමායි ඒකට ගොවිතැන් කරපු නැති නිසා ඒගොල්ලෝ කරේ කැලේ ඇවිදලා කැටලා කරන එකයි බස් වලදී පොළවන්න වැල්වන්න අලවන්න එකතු කරගෙන කාප් එකයි ඩිපෙන්ඩන්ට් වල පවර් පෙන්ඩන්ට් ඒවා එකතු කරගත්තා හරි එහෙනම් උදා සිංහලනා සෑම වසරකම වාගේ මෙවරත් අපොස සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් ඉතිහාසය පෙළපොත සාදන ලද මහාචාර්යවරයා වන රාජ් සෝමදේව මහතා විශේෂ දේශනයක් පවත්වනු ලැබුවා. මේ ඔබ දුටුවේ රාජ් සෝමදේව මහතා ඒ විශේෂ දේශනය පැවැත් වූ අවස්ථාවයි.